හෙලෝ ගයිස්, ඉතින් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අපි යන්න හදන්නේ අම්බේවෙල. ඉතින් මගේ ස්කූටර් එකේ තමයි යන්න හදන්නේ. ඇස්සත් පොඩ්ඩක් තියෙනවා. මං හිතනවා එහෙට වහින්න නැති වෙයි කියලා. ඉතින් අපි මෙහෙන් උදේන් පිටත් වෙනවා 7ට විතර. අපිට පැය දෙකමාරක් තුනත් අතරද අම්බේවලට යන්න පුළුවන් වෙයි, ගම්පල ඉඳන් අම්බේවලට. ඉතින් මං හිතනවා කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක හොඳ වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, හොඳයිද නැද්ද කියලා. ඊළඟට යන්න ඕනේ තැනක් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං බලාපොරොත්තු වෙනවා ඊළඟ ඉස්සරහට දිගටම සතියකට එක ගානක් වීඩියෝ එකක් දාන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට ගිහලා බලමු අම්බේවල ගමන කොයි වගේ වේද කියලා. ඉතින් ගයිස්, ඉතින් මම ගම්පලේ ඉඳන් වීඩියෝ එක කරන්න පටන් ගත්තේ නෑ. රම්බොඩින් තමයි වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි පටන් ගත්ත තැන. රම්බොඩ ටනල් එකෙන් තමයි වැඩේ පටන් ගත්තේ. ඉතින් ගයිස්, මේ තියෙන්නේ රම්බොඩැල්ල. රම්බොඩැල්ලෙත් මං ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ගයිස්, ඔය පේන්නේ ලබුගලේ ටී ෆැක්ටරි එක දම්රෝ එකේ. ඉතින් ගයිස්, මං කිව්වා වගේම මං නුවරඑළිය වැඩි වීඩියෝ කරන්න ගියේ නෑ. අපි දැන් මේ නුවරඑළිය ඉඳන් අඹේවල පාරට හරවලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අර ඈතින් තියෙනවා හොල්ම මන්දිරයක්. ඕක ඇත්තටම කිව්වොත් සම්මන්ත්‍රණ ශාලාවක්. කලින් ෆොරිනර් කෙනෙක් යූස් කරලා ඉවර වෙලා දැන් අතහැරලා දාලා තියෙනවා. ගොඩක් කට්ටිය විශ්වාස කරනවා මේකේ හොල්මන් තියෙනවා කියලා. අලුවනේ ඔය සයිඩ් එකකින් බලා ගන්න හම්බෙන්නේ ඔයාලට කන්දෑල ජලාශය. කන්දෑල ජලාශය මම දැකලා තියෙනවා, ගොඩක් කට්ටිය වීඩියෝස් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ජලාශය තමයි. ඉතින් ගයිස්, ඔන්න යාළුවෝ ටිකක් හම්බුණා. අඹේවල ෆාම් එකේ හරක් පට්ටියක් තමයි ඉන්නේ. මේ තියෙන ගොඩක් කට්ටිය ආස දැනක් අඹේවල වින් මිල්ස්. අර ඈතින් පෙන්නේ වින් මිල්ස් ටික තමයි. ඉතින් යාළුවනේ අපිත් එක්ක අපි වගේම ස්කූටර්ස් ලාපු යාළුවෝ සෙට් එකක් හම්බුණා. ඉතින් අපි එයාලත් එක්ක දැන් මේ යන ගමන් ඉන්න ගමන. ඉතින් ගයිස්, මේ තියෙන්නේ අඹේවල නිව්සීලන්ඩ් ෆාම් එක. අපි දැන් මේ එන්ට්‍රන්ස් පාකින් එක ගාව තමයි ඉන්නේ. අපි යන් ඇතුළට. හෙලෝ ගයිස්, අපි නිව්සීලන්ඩ් ෆාම් එක ඇතුළේ ඉන්නේ. වටේ පෙන්නන්න. තාම එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ අපි. තව ඇතුළට යන්න තියෙනවා. ගිහිල්ලා වීඩියෝ ඔන් කරන්න මම. යාළුවනේ, මේ තියෙන කිරි දෝන තැන්. මේ තියෙනවා කිරි එකතු කරන බැරල් මේ පැත්තේ. මං හිතන්නේ ඔෆිස් එක වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ, මේන් ඉන්නවා යාළුවෝ. හැමතැනම ඉන්නවා යාළුවෝ. මේ ෆාම් එකේ ඕවර්විව් එකක් පෙන්නන්නේ මොන වීඩියෝ එකක් විදියට. එන්න තමයි පොඩ්ඩක් අවුල්. මේ තියෙන ෆාම් 2 එක. ඒකෙත් එළහරක් තමයි ඉන්නේ. අද පොඩ්ඩක් සෙනඟ වැඩි ගයිස්. මං හිතන්නේ වීකෙන්ඩ්ස් ඉඳලා එන්නදී. අර පැත්ත නම් වීව් එකට වට්ට ලස්සනයි. ඒ නේද?
අපි දැන් උඩ ෆාම් බේස් වලට යන ගමන් ඉන්නේ. උඩ මං හිතන්නේ හාවෝ එළුවෝ ගොන්නු වගේ කට්ටිය ඉන්නවා. මේක තමයි එළු පට්ටිය. පියන් එළු පට්ටිය ඇතුළට. එතන තියෙනවා එළුවන්ගේ බ්‍රීෆ් එකක්. මේ විතර සානල් කියලා වගේක් ඉන්නවා. ජම්ප්නාරි බෝය. ඔය ඔර නිදිමත වගේ ඉන්නේ. රවුලුත් තියෙනවා මොකද? මේ එළු జాතිය පොඩ්ඩක් චූටි. පොඩි එළු జాතිය. පැටවුද වන්දා මේ උන්ගේ අං පොඩි. මෙතන ඉන්නේ නම් අං පොඩ්ඩක් ලොකුට තියෙනවා. මුන්ට යකෝ අච්චර ලොකු ඉඩක් දීලා තියෙන ඉන්නේ උනර මුන් ඉන්නේ මේ පොඩි කෑල්ල. ඔව්. ඒක යාළුවෝ. වෙන දෙයක් ඉන්නවා. නම් පරණිලු ඒක. අර කන්පාඩක් දෙනා කොහෙද? පහුණා. වෙන පාටක එළුවොත් ඉන්නවා. ආ රැවුල තියෙන එළුව. චූටි පැටවු ඉන්නවා. පොඩි පැටවු. අනත්තින්. මෙතන ඉන්න එක ලස්සනයි. මෙයා ලස්සනයි. ඊළඟට බලන්න යන්නේ කිරිවැරු පැටවු. වීට් ක්‍රවුස් කියන එක. මේක. හොස්ටින් රිෂිය මේක නිදහස් ගව ගාලක් කියලා තමයි කියන්නේ. මොකට හිතා ගන්න බෑ නිදහස නම් මොකක්ද කියලා. මේ මෙතන මේ අලුතෙන් කිරිගන්න හදන පැටවු ටික තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ පැටවුත් නෙවෙයි. පැටවුන්ගේ ඉඳලා අර කිරිගන්න තත්ත්වය එන ගමන් ඉන්න කට්ටිය. කියන්නේ ඇවිල්ලා ඉන්න කට්ටිය. ආපු එකේ මුල. නයිස්. මම චීස් නිෂ්පාදනාකාරී. අපි යන් ඇතුළට. චීස් varieties ටිකක් තියෙනවා. Man varieties of cheese. ini cheese range එක අඹේල මේ තියෙන ගයිස් මම හිතන්නේ cheese 4 තියෙන යාලා යාලගේ range එකේ ගොඩක් තියෙනවා cheese වර්ග අතන samples ටිකක් දාලා තියෙනවා බලලා ගන්න ඔයාලට අපි යන්න උඩට guys මේ ඉන්නේ හාව් කට්ටිය ඊයන් ඇතුළට ඊයේසර එනකොට නම් මේකේ හාව් දෙන්නයි හිටියේ බලමු මේසර ඉන්නද කියලා මේසර නේ ඉන්නේ ඕ චූදා බැලලා මේක හොඳටම
ආව මෙතරන ගොඩක් ඉන්නවා. දුර පාටා ඉන්නවා. හලෝ ආවා. ඇවිල්ලා තින්නේ පට්ටි ගොන්නු බලන්න ස්ටඩ් බුල්ස්ලා. යන් අපි බලන්න. ගිය සැරේ මෙතන එනකොට තඩි ඩයල්ලක් හිටියා ඌ නැද්ද කොල්ලෝ. එළියේ ඉන්නා වගේ සුදු පාට එකක් දැක්කා. මේ තඩි ඩයල්ල අර පිටිපස්සේ පේන ඇති තඩි ඩයල්ල එකට. සුදු පාට ගෝණියක් වගේ. මචං මොකෝ ඉන්නේ මචං? ඇනිමල් ID මර්සිඩි හොස්ටියන් මෙහෙමනේ ගිය සැරේ එනකොට වෙන පස සයිස් ඩයල්ලක් හිටියා. එතන ඉතරම සයිස් නෑ මූ. මේක හරි මේක ගලවන් ආවොත් එහෙම අනිනා ඔක්කොට. හලෝ නංගි. චොටි නංගි. කොහමද? නැත. මේ දෙච්චරයි තමයි මේ සෙට් එක තමයි ඉන්නේ එතන පට්ටි ගොන්නු. යා. ගයිස් ඩයල් එක ඇවිල්ලා කැමරට ඇවිල්ලා ලන්ච් එක ගන්න ඇවිල්ලා කොහොමද සයිස් එක ඩයල් එක? පෙරිය සයිස්. හලෝ මගේ දිහා බලන් ඉන්නේ මේ. පරිස්සමෙන් මල්ලි අපි ගිහින් එන්නම්. ටටා බයි. ඉතින් ගයිස් අපි දැන් යන ගමන් ඉන්නේ ඇත්තටම කිව්වොත් ඉතින් අබේවෙල ගොවි පොලේ ওই ටික තමයි බලන්න තියෙන්නේ. කිරිදෝන වෙලාවල් තියෙනවා. අපිට කිරිදෝන වෙලාවක නම් යන්න බැරි වුණා. කිරිදෝන වෙලාවල් වලට ඔයාලා ගිහිල්ලා කිරිදෝන බලන්නත් පුළුවන්. ඒ වගේම එතන තියෙන රෙස්ටෝරන්ට් එකේ නැත්නම් කැෆේ එකකින් ඔයාලට කෑම ගන්නත් පුළුවන්. අබේවෙල නිෂ්පාදිත ඒවම. ඔන්න ගයිස් ඉතින් නවත්තලාම පෙන්නවා වින් මිල්ස් ටික. වින් මිල්ස් ගොඩක් තියෙනවා. සමහර ඒවා නම් වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් ඒවා වැඩ කරනවා. මේකෙන් අබේවෙල ෆාම් එකට ඉලෙක්ට්‍රික් ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. කොල්ලගෙන් විදුලිය නිෂ්පාදනය කරනවා කියන්නේ. මිනිස්සු බලන්නේ මේ මොකද යකෝ මේ කියලා. හાર્ට් බීට් එක චෙක් කරනවා කියලා ඉතින්. හાર્ට් බීට් චෙක් කරනවා කියලා හිතනවා දැන්. ආ කොල්ලට දාන්න බලන්න. ඉතින් යාළුවනේ අපි අබේවෙලෙන් පිටත් වෙලා දැන් මේ නුවරඑළිය ඉඳන් ගම්පලට යන ගමන් ඉන්නේ. ඉතින් guys දැන් තමයි අපි ගෙදරට ආවේ. මං හිතනවා අබේවෙල ගමන කාලෙකට පස්සේ දාපු හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. අබේවෙල අපි එතන අය 2කට 3කට ආසන්න කාලයක් හිටියා. මං නුවරඑළියේ ඒ ටිකේ යන වීඩියෝස් ටික වැඩි දැම්මේ නැත්තේ මොකද මං කලින් නුවරඑළියේ ගිහිල්ලා වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ ඒව දැම්ම කියලා ඉතින් ඒක අවශ්‍යතාවයක් වෙයි කියලා. ඉතින් මං හිතනවා අබේවෙල ගමන හොඳ වීඩියෝ එකක් වෙන්නද කියලා අනිවාර්යෙන්ම. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එකේ. ඒ වගේම තව මොනවද ඉස්සරහට ඒ කියන්නේ ඉස්සරහට ට්‍රැවල් කරන්න ඕනේ තැන් මොනවද කියලාත් අනිවාර්යෙන් දාන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම good bye.